මෙච්චර කියද්දි ඇයි මේවා ගණනකට ගන්න නැත්තේ? අර හමුදාපතිය මෙව්වට අපිට අර අපේ බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා. මොකද මේ නැති කරන්නේ මිනිසුන්ගේ සල්ලි. උන්ට පෙටි කෑෂ් වලට ඩොලර් 10000ක් කරන් ගිහිල්ලා මොනවද මු කරන්නේ? අනිත් එක තවත් ගේම් එකක් තියෙනවා. මේක මේ ගිෆ්ට් කියලා වෙනම ගන්නවා. මේජර් ජනරල් කෙනෙක් කතා කරනවා සාමාන්‍ය පුජ්‍යලයක ගෙදරට. අනිත් එක මේ පුජ්‍යලයාගේ මිනිය යුද හමුදා නිලැඳුන් දෙන්නේ නැතුව තමයි ඒක බාර දුන්නේ. අඩුතරේ පදක් අන්තිකවත් නැහැ. අපි කතා කරලා ඒව පෙන්නුවට පස්සේ තමයි ගිහිලා හොර රහසෙන් පදක් අන්තික තියලා ඒව මීඩියාවට කියන්න එපා කියලා දඟලලා ආවේ. ඇයි මේවා මෙච්චර මේ යට ගහන්න බලන්නේ? මේවා තමන් කරේ නැත්තම් මේ මිනිමරුම කරපු එකෙක් ඉන්න බෑ. එතකොට ඒ මිනිස්සයා යුද හමුදාපති වශයෙන් අනේ මේ අපේ මගේ පිට මඩදික වැටෙන්නේ මම මේක හොයනවා කියලා හොයන්න පුළුවන්. ඇයි හොයන්නේ නැත්තේ? ලැජ්ජයි. කාලකන්ණි මේ වගේ පුජ්‍යලියෝ තමයි මේ රට කන්නේ. අපිට මන් දන්නේ නැහැ සේනාධිනායක අනුරු කුමාරත් දෙනවා ලොකුවටම අවුරුද්දක මේකක් දුන්නා. සේවාදිගුවක්. දැන් හොයයි මිනිමරුම. හොඳම උදාහරණ දෙයක් කියන්නම්. දැන් මෙයා පහුගිය දවසේ ගියා මේ ඉන්දියාවේ තායිලන්තයේ සවාරියක්. මේ ඊයේ පෙරේද මේ 13 වෙනිදා ගිය එක නෙමෙයි ඊට ඉස්සෙල්ලා ගියා. මේ ගිය වෙලාවේ සම්පූර්ණයෙන්ම මේ ගමන මේක හමුදාපති කෙනෙක් නෑනේ ස්ටේටස් මැනේජ් කරන්න එපා. ඒවා රජයෙන් ගෙවනවා. මේ සියල්ලට සියලුම මුදල් ටික රජයෙන් දීලා යද්දී මේක පෙටි කෑෂ් කියලා අරන් යනවා. අර යුද හමුදා ගිණුමෙන් පොඩි ගාණක් නෙමෙයි ඩොලර් 10000. මේවා අපි බොරු කියනවා අපිට විරුද්ධව නඩු දාන්න. බය නැතුව කතා කරන්නේ මේ සත්‍යෙ හින්දා. අර මිනිමරුම ගැන මෙච්චර කියද්දි සද්ද නැහැ. වකුගඩු බද්ධ කිරීමකින් තොරව වකුගඩු රෝගේ නිට්ටාවටම සුව කරගන්න MKP method. Professor MKP